මේකෙන් එන සල්ලි එකතු කරලා Nescafe machine එකක් ගමු. coffee machine එකක්. Monetization it has been started. Okay. පටන් ගන්න. Hi everyone. ඉතින් කොහොමද මේක පටන් ගන්නේ අපි නේද? මේක නිකම්ම අපි ඩිස්කෂන් එකක් කතා බහක් විදියට පටන් ගත්ත පොඩි වැඩක්. ඉතින් අපි හිතුවා අපි කියන්නේ කවුද මොනවද වෙන්නේ අර අපිට හිතෙන දේවල් නිකන් කතා කරන පොඩි වැඩක් පටන් ගන්න. ඉතින් කුෂානා යා ටීනා අපි පළවෙනි පොඩ්කාස්ට් එක අද පටන් ගන්නවා මේ දෙන්නා. පොඩ්කාස්ට් එක පටන් ගත්තා නේ අපි. පළවෙනි එක පටන් ගත්තා නෑ. ඒක ප්‍රොෆෙෂනල් වැඩනේ. ප්‍රොෆෙෂනල් එක පටන් ගත්තා. ඔව්. ඉතින් ඇත්තටම අපි කිසි ප්ලෑන් එකක් නැහැ අපි අද මොනවද කතා කරන්න කියලා අපි අද කොහොම හරි පටන් ගත්ත වැඩේ නේ. අපි කතා කරන්න යන්නේ අය අපි කතා කරන්න ඕනේ කියලා හිතුවේ. ඕනේ කියන එක. ඔව්. යාළුවෝ වශයෙන් අපි ඔක්කොමලා එකතු වෙලා වෙච්ච දවස් ඉඳලා අපි කරන්නේ කතා කරන එක. ඔව්. ඉතින් ඒ කතාවල ඇත්තටම තියෙනවා ගත යුතු දේවල් ගොඩක්. මිනිස්සුත් එක්ක ෂෙයා කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒකට පොඩි කැමරාවකුයි මයික් එකකුයි සෙට් කරගන්න. එහෙම නේද ඔහුනේ? අපි හැමදාම කතා කරන්නේ මේ ඒ කතා කළ බවට සාක්ෂි එකතු කරගන්න. අපි තවත් වයසට ගිය කාලෙක අපිට ඒව බලන්න හරි එහෙම හිතාගෙන තමයි අපිට බලන්න තමයි අපි මේක කරමු කියලා හිතුවේ නේ. එකක් අනිත් පැත්තේ ඔයාලට මතකද දන්නේ ඔයාලා ගෙදරම අපි සෙට් වෙච්ච වෙලාවක මං කිව්වා උඹලා කතා කරන්නේ අපල සින්දු කීක විතරයි ඉන්නේ කියලා. කැරෝකි එක. මතකද? ඔව්. ඇත්තටම කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවනේ. ඒකට ආවොත් අපි කරන්නේ සින්දු කියනවා. දිත්‍ර කාලෙන් පස්සේ නේ. ඔව් මේ මෑතක තිබ්බේවද? ඉතින් අර මේ කතා කරන්නත් තිබ්බනම් අපිට තව කියන්නේ අපි හම්බෙන වෙලාවෙනේ. එහෙම එකකුත් තිබ්බා හිතේ. නමුත් දැන් ඒක පොඩ්ඩක් මේ ඔෆිෂියල් වුණා මේ අපි මේක ඉස්සරහට කැමරාවකුයි මයික් එකකුයි ගියාගත්තට පස්සේ. හරි. ඉතින් ඇත්තටම මේක හරි ලස්සන ෆ්‍රෙන්ඩ්ෂිප් එකක්. ඒ කියන්නේ අපි ඉස්කෝලේ කාලේ ඉඳලා ආපු එකක්වත් එහෙමත් නැත්නම් එහෙම එකක් නෙමෙයි. හරිම නිකන් අන්ඔෆිෂියල් හම්බිච්ච හරිම අමුතු විදියට හම්බෙච්ච ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඇතුලේ තමයි අපි ඉන්නේ. දැන් මේ අපි තුන්දෙනා හිටියට මේක ලොකු ටීම් එකක්. අපිට ඉන්නවා 12ක් 13ක් විතර ටීම් එකක් නේ. ඔව්. දවසක් කවුන්ට් කරලා 12ක් ඉන්නවනේ. ඔව්. ඉතින් එහෙම ටීම් එකක්. ඉතින් අපි හිතපු ගමන් සෙට් වෙනවා, හිතපු ගමන් ට්‍රිප් යනවා, හිතපු ගමන් සින්දු කියන්න හම්බ වෙනවා. ඉතින් ඒ වගේ කිසිම ප්ලෑන් එකක් නැතුව යන ලයිෆ් එක ඇතුලේ අපි ඉතින් අපේ ජීවිතයේ සතුට හොයාගන්න උත්සාහ කරන කට්ටියක් අපි. සහ අපි හැමෝම කරන්නේ විවිධ වූ දේවල්. ඒක තමයි මේකේ ලස්සනම දේ. ඒ කියන්නේ අපි ඔක්කොමලා එකතු වෙලා හිටියට අපි ඔක්කොමලටම තියෙන ඒ කියන්නේ හොබීස් වෙනස්, අපි කරන දේවල් වෙනස්. නේ? මම හිතන්නේ ඒක තමයි මෙතන තියෙන රහම දේ. ඒ නිසා අපේ යාළුකම අපිට බෝරින් නෑ. ඒ කියන්නේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට ටිකක් කියනවා ඒ කියන්නේ කුෂානා අය එහෙම නැත්නම් අපේ අනිත් සෙට් එක අපේ අපේක්ෂා කියලා ඒ සෙට් එක මතක් කරගන්න ඕනේ. ඒගොල්ලෝ හැමෝම ඉන්නවා. අපිට ඕනෙම ප්‍රශ්නයක් ආවොත් සොලියුෂන් එකක් දෙන්න කෙනෙක් එතන ඉන්නවා. ඕන විදිහකින් කෙනෙක්. ඒක තමයි මේ ක්‍රූ එකේ තියෙන ලස්සනම තැන. මේ චුටි ළමයින්ට චිත්‍ර අඳින්න උගන්වන්න මේ ඉවෙන්ට් එක කරපෙලාවේ පික්නික් විත් කිඩෝස්. ඔව්. චිත්‍ර අඳින්න ඔයාලා දෙන්න හිටියා. ඒකට ඕන කරන තැනක් දෙන්න මායි මధుරයි හිටියා. ඒකට ඕන කරන කැම ටික දෙන්න අපේක්ෂා ෂෝනුයි හිටියා. එදාට පින්තොර ගන්න වීඩියෝ කරන්න විරාජ් හිටියා. මම එදා තමයි අපිට ෆස්ට් ටයිම් පික්ුනේ අපේ ගෲප් එකේ තියෙන වැලියු එක. මේ බොන්ඩ් එක කොච්චර ස්ට්‍රෝංද කියන එක නේ. ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් විදිහට හැම පාර්ට් එකෙම වැලියු ඇඩඩ් මොකක් හරි දෙයක් තියෙනවා. කියන්නේ නිකම්ම ඉස්කෝලෙන්වත් මේ වර්ක් කරන තැනින්වත් ඇතිවෙච්ච ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් නෙවෙයි. දැනගෙන හිටියට ඇත්තටම කිව්වොත් අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට මම හිතන්නේ අපිට ඇනිවර්සරි එකක් සමරන්නත් බෑනේ. අවුරුද්දකටත් වඩා අඩුයි. අපි එකිනෙක කෙනා දැනගෙන හිටියට අපි කලෙක්ටිව්ලි අපි 12 දෙනා
අතර ඇති වෙච්ච බොන්ඩ් එක තාම අවුරුද්දක්වත් නැහැනේ. ඒ ඇතුලේ ට්‍රිප් එක දවසට කලින් දවසින්ද? ඒ වගේනේ. ඔක්කොම එකතු වෙනවා. හැබැයි ගාර්ඩන් එපිසෝඩ් එකේදී තමයි අපි ඔය ට්‍රිප් කියන්නේ අපි ඒ වලට ඔක්කොම එකතු වුණේ නැහැ. ඔක්කොම එකතුනේ වාසනාවක් ගාවත්. වාසනාවකගේ බර්ත් එකක් ඔබතුලේ. ඔව් නේ. ආයෙක තමයි. ඒ කියන්නේ තාම අවුරුද්දකට හරිම අඩු කාලයක් තියෙනවා. අපි මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ ඉතිහාසය ගත්තොත්. හැබැයි ඒකේ තියෙන ලස්සනම දේ තමයි අර ඩේලි අපි අලුත් වෙනවා. අපි එක්කෙනෙක් අලුත් දෙයක් පටන් ගද්දී අපි හැමෝටම ඒ ගැන එකතු කරන මොනවා හරි අලුත් දෙයක් තියෙනවා. දැන් මේ මෙතන ඒ වැඩේ කවදාවත් පටන් ගන්න වෙන්නේ නැහැ ෆෑන් කාලා. මොකද ඒක අපේක්ෂිත වැඩි. සමරනමයි අදහස් වැඩි. ඔව්. එහෙම එකක්. ඉතින් හැබැයි ඒක හරි ලස්සනයි. සහ අපි හැමෝටම දැනෙච්ච දේ තමයි අපි ඇක්ටිව්ලි අපේ ලයිෆ් එක ගෙවන්න පටන් අරන් ඉන්නේ. ඒ කියන්නේ අපිට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ අපි hina වෙන්න හේතු හොයා ගන්නවා හැම වෙලාවෙම. සතුට වෙන්න හේතු හොයා ගන්නවා. අර ලයිෆ් එක නිකන් ඔහේ ගියා වගේ අපි දේවල් කරා නැතුව නෙමෙයි. අපි ලස්සන දේවල් කරා, අලුත් දේවල් කරා අපි හැමෝම. හැබැයි ඒකට ටිකක් අමුතු හයියක් එකතු වුණා වගේ මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක නිසා. ඒක තමයි මේකේ තියෙන ඒක නම කියන්න ඕනේ තමයි ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ ගෲප් එකේ. මේ ගෲප් එකේ හැදුනේ කුෂානායම නිකන් හදපු නිකන් WhatsApp එකේ හදපු ගෲප් එකක් පිපෙන කැකුළු කියලා. තාමත් ඒ නමෙන් තියෙන්නේ. ඉතින් ඒක ඉතින් අපිට ඔෆිෂියලි නම ඉස්සරහට යන්නත් බෑ. ඒක ප්‍රශ්නයක්. ඕක මදි. දැන් එදා මම පළවෙනි එපිසෝඩ් එක අපි දැම්මට පස්සේ දැම්මා අප්ලෝඩ් කරා මම එඩ්වින් මගෙන් ඇහුවා කොහොමද ඒක සර්ච් කරන්න කියලා. මම කිව්වා පිපෙන කැකුල් කියලා සර්ච් කරන්න කියලා. ඒ කියන එක සර්ච් කරාට ඔක්කොම ආවේ ප්‍රීස්කූල් මොන්ටිසෝරි. මේක එන්නේ නැහැ කොච්චර කියලා. ඔක්කොම එන්නේ මොන්ටිසෝරි. එතකොට මට හිතෙනවා මේක දැන් අපේ අර එකතු WhatsApp group එකට ඒක ඕකේ. ඉස්සරහට යන්න වඩක් ඒක වේට් එක මදි කියලා. වේට් එක මදි කොහොමද? ඒ කියන්නේ දැන් අපි කතා වුණේ අපි ඇත්තටම දේවල් දන්නවා. දැන් ඔයා මේකට නවත් දැම්මද? මට තියෙන්නම නිකන් කතා බහ කියලා වගේ එකක් එනවා. හැබැයි මට ඊළඟට ඒකට බර වචනයක් ඕනේ. මම ඒක ගැන තමයි මේ හිතේ ඉන්නේ. දැන් ඔයා මට කියවන ලිස්ට් එක අම්මේ ඔය ලියන්න කියලා ඔයා ලියන ලිස්ට් එක නෑ මම ලියන්න හිතනවා. මට කියන්නේ අපි ඉන්නේ තැන ඒ කියන්නේ මේක ගොඩාක් ෆන් එකට බර කරගන්නත් බෑ. ගොඩාක් විද්වත් කරගන්නත් බෑ. බැලන්ස් තැනක මේ ඉන්න ඕනේ අපි. අර නිකන් දොරමඩලා වගේ යන්නත් බෑ. අපි හදා කියනවා වගේ කොපි චැට් වෙන්නත් බෑ. ඒකේ මැද තරක් එනවා. මේ මැද නම තමයි මේ හොයන්නේ. අර අපි එදා කරානේ ඒ කොවල්පල් ටික ඒක එහෙනම් වෙනම යන්න දෙන්න. විධිමත්ව කතා කරන ඒවා කොහෙනම් වෙනම යන්න දෙන්න. එහෙම එකට එන්න ඕනේ. එහෙම වෙලා ඉතින් නමක් ඕනේ. කොහෙන් හරි. නමක් ඕනේ. හදිසිය හරි මේක බලන්න නැති හිතනොත් ඒකත් දාන්න කියලා කියමු. මේක කවුරුත් බලන්නේ නැහැ අපිට. අපිට බලන්න. අපි දොරස්තර තමයි මේක බලන්නේ. දාගෙන අපිම අප්ලෝඩ් කරලා අපිම ලියන්න. මම එහෙම දෙයක් අහන්න. මට ওই දෙන්නගෙන් අහන්න ඕන දෙයක්. මං දැන් අපි දැන් සාපේක්ෂව ගත්තම ওই දෙන්නට වඩා මං ආයෙසින් බාලයි. හරිද? දැන් පස්සේ නෑ ඊට සාපේක්ෂ නෑ අවුරුදු 10ක්ම බාලයි. හරිද? ඉතින් දැන් ඒතර මට වඩා ඔයගොල්ලෝ ලෝකය ගැන දැකලා තියෙනවානේ. දේවල් දන්නවනේ. එතකොට අපි හිතන විදිහ දැන් අපි හිතනවානේ දේවල් දැන් මම මේ දවස්වල ඉන්න එක තමයි අපි මාරු විදිහට ලයිෆ් එකේ දේවල් අචීව් කරනවා කියලා හිතපු කාලයක් මම දැන් හිටියා මගේ 30s වෙනකම් මම හිටියා. ඒ වෙනකම්ම හිටියා. දැන් මට හිතනවා එච්චර අපි දේවල් කරන්න ඕනේ නෑ කියන එක. ඒ කියන්නේ චුට්ට මම තේරුම් ගනිමින් යන දෙයක් තමයි කරන්න, කොලිටි දෙයක් කරන්න. හැබැයි ඕනට වඩා ඔයාව ප්‍රෙෂර් කරගන්න එපා. ඒක ඇතුලේ. ඒ කියන්නේ මම ඉවෙන්ට්ස් කරනවා, ඒ දේවල් කරනවා, අපි එකතු වෙලා දේවල් කරලා හැබැයි ඔයාට පේනවා මම මාර විදිහට ප්‍රෙෂර් වෙනවා ඒක ඇතුලේ. සහ මම ඒක ඇතුලේ මාර බෙස්ට් වෙන්න try කරනවා. හැබැයි දැන් මං ඉන්නේ එහෙම තැනක නෙමෙයි. දැන් මං ඉන්නේ මම ඒක කරනවා, අතෑරලා නෑ. හැබැයි මම බෙස්ට් වෙන්න try කරන්නේ. මට ඕනේ ඒක flow එකේ යන්න. ඒ කියන්නේ ඒක ඔහේ යන්න දෙන්න මම දන්නවා ඒකෙදි අපි කොච්චර මහන්සි වුණත් අන්තිමට වෙන්න තියෙන දේ තමයි වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ඒ වෙනුවෙන් අර කරන්න ඕන වැඩ ටික කරන්න ටයිම් ටේබල් එක ඒ කියන්නේ අද දවසේ වෙන්න ඕනේ දේ දේවල් ඕඩර් කරන එක ඒකට මහන්සි ලැබෙන එක ඒ කියන්නේ arrange කරන එක places book කරන එක
ඒ දේවල් ටික කරන්න. හැබැයි ඕනට වඩා too much වෙනුවෙන් මේ මහන්සි වෙන්න එපා. ඒක මටයි බලපාන්නේ කියන එක. මම එහෙම දෙයක් තේරුම් ගන්න තරකේ දැන් ඉන්නේ. ඒතකොට ඒ කියන්නේ ලයිෆ් එකේ හැම දෙයකටම එහෙමද මට අහන්න ඕනේ. ඒ කියන්නේ අයියලා දැන් ඉන්න තැන කොහොමද කියලා. ඒ කියන්නේ දැන් ඔයා දැන් හිතන්නකෝ ඔය විදිහට වෙනස් වෙන්න පටන් ගත්ත කවද්ද? වැඩි ප්‍රෙෂර් කරන්න නැතුව ඒ හැල්ම යන්න දෙන්න පටන් ගත්තා. එහෙමවත් නෑ මම දල වශයෙන් දැන්ට කොච්චර කාලෙද කලින්ද? මාස 2ක් විතර ඇති. ඔයාම මට කියලා තිබ්බනේ. ඔයාලා දැන් එකතුලා වැඩ කරනකොට සමහරක් වෙලාවට මේ මෙයා ටිකක් වේට් එක වැඩි වගේ නෑ ඒක මම වැඩි මම දන්නවා ඒක මම මාර විදිහට පුෂ් කරනවා. ඒ කියන්නේ මම නෑ ඉතින් ඒක personal traits නේ කියන්නේ attention to detail ඒ වගේ නෑ ඒක මම දන්නවා ඒක මගේ එනර්ජි එක අපි දෙන්න එක ගැන කතා වෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ වයසත් එක්ක දැන් අපි දෙන්නගේ වයස වෙනස්නේ. ඒතර මගේ වයසේදී මට තියෙන එනර්ජි එක වෙනස් මෙයාට සාපේක්ෂව. ඒක අපි දෙන්න තේරුම් අරන් හිටියේ. ඒ කියන්නේ එතකොට මම ඒකට මෙයාට බ්ලේම් එකක් දාලා නැහැ. මම දන්නවා මෙයාට තියෙන එනර්ජි එක ස්ලෝ කියලා. ඒ වෙලාවේ හැටියට. මට ඊට වඩා දේවල් ඇක්ටිව්ලි කරන්න පුළුවන්. මට හිතනවා වැඩි. මට අයිඩියාස් එනවා වැඩි. මට ඒකට දෙන්න පුළුවන් කැපැසිටි මේක වැඩි. හැබැයි මෙයාට ඒක නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි දෙන්න තේරුම් ගන්න ඕනේ. ඔව් දැන් පේන්ට් ඇන්ඩ් ෆොන්ට් එකක් කරලා ආපු ගමන් දැන් ඒකට මේ මට ලොකු එනර්ජි එකක් යනවනේ ફોකස් එකක් යනවා. මම දන්නවා මට එක වෙලාවට අවධානය දෙන්න පුළුවන් එක වැඩකට විතරයි. ඒක පර්ෆෙක්ට්ලිම කරනවා. එකක් කරලා දැන් ඔය වගේ අවධානය දීලා ෆුල් එනර්ජි එකකින් ස්ට්‍රෙස් වෙලා ඊට පස්සේ වැඩේ කරලා සැටිස්ෆයිඩ් වෙලා ගෙදර ආපු ගමන් පහුවදා මෙන්න මේ ආයෙ පටන් ගන්න අකිතාව නෑ ඒ පොඩ්ඩක් ඉඳපන් නෑ ඇත්තටම ඒක මටම තේරෙනවා මම මාර වේගයක් ගන්නව දෙයක් ඇතුලේ. ඒ කියන්නේ ඒක මට ඒවට මම දන්නවා මෙයාට ඒ මහන්සිය දෙන්න බෑ. ඒතුව එයාගේ ලයිෆ් එකේ එයා ඉන්න ප්ලේස් එකක් එක්ක. දැන් අපි පොඩ්ඩක් ස්ලෝ ලිවිං ඇප්‍රීෂিয়েට් කරනවා නේද? ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඉවරුනාම සක්සස්ෆුලි මාර හැපි. අපි කතා වෙනවා මේ හැපි එක මම එනර්ජි එකක් කරගන්න. අන්න ඒක තමයි. ඒකයි. මම දැන් සැටිස්ෆයි වෙලා මම කාම් ඩවුන් වෙනවා. මෙයා එකෙන් හයිප් වෙනවා. ඒක මොකදද? මම කරගත්තේ කියන්නේ. ඒ වැඩේ කරලා නිකන් හිතන්න මේක නෙමෙයි වෙන පැත්තකින් කියන්නේ මට හිතෙන්නේ ඒ පැකරි අපි බිස්නස් එකක් කරලා කීයක හම්බුණා කියමු. අපි සල්ලි දිනව නේද? ටීල කරන්නේ සල්ලි ටිකෙන් දැන් කාලයක් පොඩි ආතරලක සල්ලි ටික වලට ෆන්ඩ් එකද අරක ඉවර කරගන්න ටයිම් එක ගන්නවා. හරිද? දැන් ඔයා කරන්නේ සල්ලි ටික ආපු ගමන් ඒ සල්ලි ටික ඊළඟ වැඩේට ඉන්වෙස්ට් කරනවා වගේ සිද්ධ. ඒ වගේ මෙතන දෙන්නේ සල්ලි නෙමෙයි. සල්ලි නෙමෙයි එනර්ජි එක තමයි. එනර්ජි. තනිකරම එනර්ජි. දැන් කියන අපි දෙන වෙන මහන්සියට අපි දෙන ලොකු ප්‍රොෆිට් එකක් එන්නේ නෑ මේ වැඩ ඇතුලේ. තාම අපි බලාපොරොත්තු වෙන ඉස්සරහදී ඔක වෙනවා කියලා. සහ ඒක මම දන්නවා ඒක හොඳ විදිහට කරකිනවා කියලා. හැබැයි මේ මොහොතේ මට තියෙන එනර්ජි එක සල්ලි කියලා කියන්නේ අපි දෙනක මේ මට තේරෙන්නවද අර අපි මේ Oceans 11 Oceans 12 බලනකොට කොන්නා ඩිස්ලයිම උන් කොහේ හරි ටීම් එකක දුනා ඔය Fast and Furious උන් තමයි අර මේ මැසේජ් ටික එනවා ඔක්කොම එකතු වෙනවා කොහෙට ගේම් එකක් දෙන්න රොබරියක් කරන්න ඒකට සල්ලි ගොඩාක් හම්බ වෙනවා සල්ලි ටික ගන්නවා විත්ඩ්‍රෝ වෙනවා අවුරුදු දෙකක් තුනක් ආතල ගිහින් සල්ලි ගොඩාක් ආයේ ඒ ස්ටේජ් එකේ මම ඉන්නේ ඒක නෙමෙයි ඕක දැන් අපේ තව යාළුවෙක් කෙනා පූර්ණිමා අපි ඔයාලට මතක නැහැ අපි කොළඹෙත් කෙනා ඊට පස්සේ මම ඕක ගැන එයාත් එක්ක කතා කරා මම සාමාන්‍යයෙන් එයාත් එක්ක ඩීප් ඩිස්කෂන්ස් යනවා එතකොට එයයි මායි කතා කරනවා ඒ එනර්ජි ලෙවල්ස් තියෙන හැටි ওই දේවල් එක්ක. ඒතර එයා කියන්නේ දැන් ඔයා ඉන්නේ 30s වලනේ. ඔයාට තියෙන එනර්ජි එක මාර වැඩි. ඔයා දැන් හිතන එක try කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට ඔයාට 40s වෙද්දී ඔයාට එකක් එනවා. මේක තමයි මට බෙස්ට්ම. මට කරන්න පුළුවන් හොඳම දේ ඒක. එතකොට ඔයාට එනර්ජිත් නෑ. ඔයාට ඒක වෙලේ ඉතරක් ක්ලෝස් කරගෙන ඉන්න පුළුවන්. සමහරට ඔයා අර වගේ එකතු කරපු සල්ලිත් තියෙයි. ඔයාගේ අතේ. ඔයා හරි මැනේජබල් විදිහට හිටියා නම් ඒ කාලේ. ඉතරට පුළුවන් ඒ වැඩ විතරක් දිගටම මාර බ්‍රෑන්ඩ් එකක් විදිහට ඔයාලට කරන්න. ඉතින් එතකන් ඔයා කරන්න ඒ එනර්ජි එක ඒක ප්‍රශ්නයක් නෑ. ඒක එයා මට ඒ කියන්නේ ඕක මට ප්‍රශ්නයක් වීගෙන එනකොට එයා තමයි මට සොලියුෂන් එක දෙන්නේ නෑ. ටීනාගේ වයසත් එක්ක එයාට තියෙන ඒ ලයිෆ් එක. ඒතර එයාට තියෙන එනර්ජි එක නෑ. එයා ඒ වයසේදී. ඒ කියන්නේ ඒතර එනර්ජි එක වේස්ට් වෙලා නෙමෙයි. එයා ඒකට ફોකස් කරන විදිහ වෙනස්. හැබැයි ඔයාට ඒක එහෙම නෙමෙයි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ඔයා තේරුම් ගන්න. එච්චරයි ඕනි කියලා.
ඒක මට සතුටුයි මම ඒක දැන් එහෙම හිතාගෙන අපි දේවල් කරන එක. ඒතර අපි අතර කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. අපි ඒක තේරුම් අරගෙන යනකොට. ඒක තමයි මම හිතන්නේ තව පොලිටි එකක් මේක ඇතුළේදී. ඔව් ඒක හරි. ඒක අපි හැමෝටම අපි ඒක තේරුම් ගන්න ඕනේ. අයියාට එහෙම ඒ කියන්නේ සමහරලාට මන් දෙයක් කරලා දෙන්න කිව්වම සමහරලාට ඒකදී මතක නැතුව නෙමෙයි එයා ඒ වෙලේ හිටියේ වෙන වැඩක. ඒතර එයාගේ ફોකස් එක තිබ්බ වෙන තැනක. ඉතින් ඒක අපි ආයෙ රිමයින්ඩ් එකක් දෙන එක අපේ යුතුයකම. සමහරලාට මං කිව්වා එයා ගණන් ගත්තේ නැහැ කියලා අපි ඒක තරහ වෙන්න හේතුවක් නෙමෙයි. ඒක ඕනම දෙයක්. ඒව දැන් අපි තේරුම් ගන්න වයසක ඉන්නේ. මේ ඒකනේ මම කියන්නේ ඒ දේවල් අත්හදා බලන්න ඒ දේවල් කරන්න මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක මම මේ අපේ තියෙන අපේ ටීම් එක මම කියලා. කොහොමද තිබ්බත් මං කියන්නේ මම හිතන් ඉන්නදී ඕනම වෙලාවක මොනවාම හරි හේතුවකදී ඒක මම කොහොමද නෙවෙයි මම මොනම ටීනට කියලා දිනවා මොනවාම හරි හේතුවකදී මාක් හරි දෙකදී ඕනනම් ඒක මෙහෙම අතාරින්න වෙලාවක් කවත් අතාරින්න සූදානම් තමයි මම. ඔව්. මොනවා හරි දෙයක් අපි දන්නේ නැහැ නේ ඩිටැච්මන්ට් කියන්නේ. ඔව් කියන්නේ ගොඩ හොඳටම ඉන්නවා යාළුවෝ. එහෙම තියෙනවා. හරි මොනවාම මේ හොඳයි එහෙම ඉන්නවා. බලාපොරොත්තු ගොඩාක් බලාපොරොත්තු වැඩි වෙලා මොනවා හරි මේ වන්නේ අර මම ටිකක් පොඩ්ඩක් ඩිස්ටන්ස් එක තියාගන්න සමහර කරලා කරන්න දැන් හොඳ උදාහරණ මම කියන්නද නෑ ඒක තමයි අර බුද්ධිසම් වල තියෙන දේ තමයි අපි ගොඩාක් හද කරන්නේ අටෙන්ෂන් ඕනේ ඒක සමදම් කරගන්න නේද දැන් අපි මෙහෙම මේ මෙච්චරම ලඟ වෙන්න කලින් මේ රීගල් සිනමා එකට ආව හැම ෆිල්ම් එකම මම බැලුවා දැන් මට දැන් බලන්න යන්න බෑ ඇයි යනවනම් කියපුවා ඔක්කොම යන්න ඕනේ අර දිරන්නේ දැන් ඔව් ඉස්සර තනියෙන් ෆිල්ම් බලන්නේ හෝල් එකේමයි එහෙම නෝ ගියා කියලා ප්‍රශ්නයක් නැහැ නේද මඩක් පොඩ්ඩක් ගිල්ටි කටියත් එක ගියේ නැත්තම් එතකොට ඉන්න දැන් චන්දරගේ වයිෆ් බලා ගන්න බැරි වුණා මයිකල් ජැක්සන් එකපාරයි බැලේ ජවාන් 12 පාරක් බලවනේ අපි ඔව් මූවි එක සෙට් වුණා නම් කීපාරක් බලනවානේ ඔයා තනියම කියලා කීපාරක් ඒ නිසා තමයි මේ අර සමහරකට කියනවා ටිකක් කොහමද සෙට් කරගෙන කරන්න හිටියොත් වෙන්නේ අපිට එදාට එතනට යන්න බැරි නම් ඉන්න ටික ඔව් ඒ කියන්නේ මොකද අද දැන් අපි ඔක්කොම සෙට් කරගෙන හිටන් පුළුවන්ද වැඩි ඒ දාවෙක වෙන්නේ නැහැ වෙන්නේ නැහැ තුන්දෙනා හිටියත් කරා දැන් මේක ෆ්ලෝ එකේ යන්න දෙන්නේ නැහැ හැල්මේ කවුරුත් බලෙන් අල්ලගෙනත් නැහැ එහෙම නම් වැඩි ඒ කියන්නේ ආවේ නැහැ කියලා කිසි තරහක් නැහැ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තියෙන්න ඕනි ඒ කියන්නේ හයි මේන්ටෙනන්ස් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් නොවෙන්න ඕනි ඔව් හැමදේම එකට කරන්න ඕනි හැමදේම එකට කන්න බොන්න ඕනි එහෙම එකක් නෙවෙයි දැන් කතා කරන්න බැරි වුණාද අපි සතියක් කතා නොකර හිටියා කියන්නකෝ එහෙනම් ඊළඟ දවසේ කතා කරනකොට නතර කරපු දැන ඉඳන් පික් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනි කිසිම සහ මේක කතා කරන්නේ නැති හේතුව අපිට චුට්ටක් දැනෙන්නත් ඕනේ ඒ කියන්නේ ඒක තමයි අපේ ක්වොලිටි එක දැන් මට මොන හරි වැඩක් තියෙන හින්දා මට මේ දවස් දෙකේ කතා කරන්න බැන්න ඔව් මට ඒක ක්ලියර්ලි ඔයගලන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ ඔයගලන්ටත් ඒක තේරුම් ගන්න පුළුවන් අනිවාර්යයෙන් අර එහෙම ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ගත්තම දැන් ඇත්තටම අපේ වයසත් එක්ක ඒ වගේ මැචුරිටි එකකුත් තියෙන්නත් ඕනේ නේ අනිවාර්යයෙන් ඒ සහ අපි දැන් අනිත් එක අපි දකින්න ලස්සන දේ මම මේක ඇතුලේ ආය දැන් අපි දැන් බණ්ඩාරවල ඉන්නවනේ දැන් අපි ටිකනේ වැඩිපුර ඉන්නේ. ඒතර දැන් මම කාලයක් ජිම් ගිහිල්ලා නවත්තපු කෙනෙක්. ඊට පස්සේ දැන් මටත් යන්න මොටිවේෂන් නැහැ ඕන වෙවි හිටියේ. ඊට පස්සේ දැන් ටීනා කියලාත් යන්න ඕන වුණා. ඊට පස්සේ දැන් අපි දැන් මම මෙයාට යන් කියනකොට මමත් යන් කියන අතර අපි දෙන්න දැන් මට කම්මැලි හිතුණා දැන් මෙයා එනවනේ මම මෙයාට කිව්වනේ. ඒ නිසා යනවා. හැබැයි ඒක මම හිතන්නේ හොඳයි. ඒ නිසා නැත්තම් ගොඩාක් මිස් වෙලා මේ වෙනකොට. ඒ වුණාට දැන් අර ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් වල තියෙන ක්වොලිටි එක මම හිතන්නේ අපි ඒ කියන්නේ මේ හොඳ පැත්තක් නේ ඒක. අදහස් වලින් එක දේවල් ලින්ක් කරන කියන දේවල් වෙනස් වුණාට එකට වයිබ් වෙන්න පුළුවන් නම් මේ ඒක දැන් අපේ ඊළඟ ප්ලෑන් එක කොහොම හරි අපේක්ෂා කිව්වත් ඒ ටීම් එකට ගන්න එක. ඒ කියන්නේ හෙල්ත් පැත්ත වැඩි කරන එක. ජිම් ටීම් එකට. ජිම් ටීම් ජිම් වැඩි කරවන්න. මොකද අපිට ඕනි හෙල්ත්ෆුලිත් අපි සක්සස් වෙන්න ඕනි හෙල්ත් පැත්තෙන්. එහෙම බලත් පිපෙන ගැටලු නම හරි.
ඒක කිව්වොත් මල් පැල ටිකක් නම් අපි කවුරු හරි නිකන් මලානික වෙගෙන යනවනම් අනිත් එක්කම පුළුවන් එයාට පොඩ්ඩක් ඔච්චර ටිකක් දාන්න. ඒ වගේ තමයි. කෙනාට එක්කෙනා කෑ කරගන්නවා. හරි. එහෙම නේද මොන්ටිසෝරියක් වගේ ඒ වගේ තමයි. ඔව්. කරදියා ඒක එක්කෙනා වලින් පෙනී හිටිනවා හොඳ විදිහට. හොඳයි අර මේ යථාර්ථයක් අඳුනගෙන අර මට මෙහෙම එකක් තියෙනවා මොකද අපි දැන් ඉස්සර කතා කරලා තියෙනවා Facebook එකේ ඉන්නකොට අර ඉන්න සමහරක් කට්ටිය අපි මේ යාළුවෝ ටික මේ කර ඔය අර too much වගේ දස වචනේ පාවිච්චි කරනවා මොකද කියන්නේ high maintenance අපිට දැන් යම් රංගනවා වැඩි කියලා මට බයයි එහෙම ජෝක් එකක් වෙන්නත් ඕකට තේරෙනවද නිකන් මේ සෙට් එකක් වෙලා නිකන් එහෙම කවුරු වෙගෙන කියා කරන්නේ නැතුවදී නෑ අර මට ඉදරසක් ගන්න අපි නිකන් ජෝක් එකක් වෙයිද අපි මොනකට මේවත් කියලා ඒවත් අතේ අපි හිම දේවල් දැකලා තියෙනවනේ ඒ නිසා එහෙමත් නෙවෙයි මෙහෙමත් නෙවෙයි ඔව් ඒක බැලන්ස් අර අතිශෝක්තියෙන් නැත්නම් උත්කර්ෂයට රංගවන්නේ නැතුව පාඩුවේ ලස්සනට හිටියා නැත්නම් ඇස්සාකට හත්වදී ඒක ඔව් බෝධි පූජාවක් තියෙනවා ඔතන දැන් නම් දැම්මේ නැහැ පොඩ්කාස්ට් එකට අපි නම්බර්ස් ටික ඕනම අනේ ආයෙත් අපි නම්බර්ස් ටික දැන් අපේ channel එකේ තියෙන්නේ පිපින කකෝ කියලානේ ඔව් ඒක හදිසියට දාලා එකක් නතර දාපින් දැන් YouTube handles නේ තියෙන්නේ ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් ඒකලුවක් නැහැ අපේ දැන් YouTube එකේ ඇතුලේ දෙකක් channel කියන්නේ එකක් podcast කියන්නේ තව එකක් අපේ channel එක පිපෙන කකුල වෙලා podcast එක වෙනමක් තියෙන්න පුළුවන් හරි තේරෙනවද නෑ බෑ අපි දැන් මේ කරන දේවල් තියෙනවානේ ඔව් ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපි හෙට හම්බ වෙන්න හිතනවා පොඩි අර අලියෝ වගේ පේන් කරන්න ඒක අපිට පුළුවන් ඕනනම් අපිට පස්සේ කාලෙක මතක හිටින්න අපි පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් දාලා ඒකට vlog එකක් වගේ දාලා ඒක vlog එක ඒතර ඒක වෙනස්ද channel ඒක channel එකම channel එකේ ඔව් ඒ වගේ daily යන vlogs ඔව් channel එකේ අපිට podcast එකක් create කරන්න පුළුවන් podcast එක කියන්නේ මේ වගේ දෙයක් නිදිමත් එකක් ඔව් ඒක owned by පිපෙන කැකලු අපි ඒ නම දෙකටම තියාගෙන ඉන්නවා නම් නැත්තම් වෙනවා කරනම පිපෙන කැකලු own කරන podcast එක යනවා මාක් හරි XYZ එකක් ඔව් එතකොට මොකද YouTube එකේ podcast කියලා වෙනම මේකක් තියෙනවා YouTube/podcast එතනට ගියාම පින්න මේ පිපෙන කැකලු කියලා නෙමෙයි podcast විදිහටම තමයි එතන පෙන්නන්නේ ඒ නිසා මේ අර ඔයා කිව්වට පස්සේ මම නිකන් මේ ඔයා බර ඒවත් ඇහුවනේ ඔව් බර කියන්නේ එහෙම ලොකු බරක් නෙමෙයි නිකන් අර ආ දැන් පොල්ලක බර නිකන් අර ඒ කියන්නේ අර හෙන අර අපි ඔළුවට එන්නේ දොර බඩලාව ඒ වගේ වචන නෙමෙයි හරිම නිකන් සෑල්ලේ බරයි ඔව් මොකක්ද අර දාලා තිබ්බේ අර අපි කාලයකට පස්සේ හම්බෙන අර මොනවද රැන්ඩම් කියන එකට නමක් දාලා තිබ්බේ අයියා ඔය FB එකේ මොකක් හරි වීඩියෝ ක්ලිප්ස් හරි මොනවා හරි දාන්නේ මේ අහම්බකාරක වගේ නමක් ඔන්න ඔය වගේ නමක් අන්න ඒ වගේ නමක් ඉඳලා හම්බෙන ඔව් පොතක දියගම කිව්වනේ ඔව් අන්න ඒ වගේ ඉඳලා හිටලා අපේ එහෙම එකක් දියගම කිව්වද අහම්බකාරක මේ මොකද්ද ඊයර අහම්බෙන් යාළුවෙක් කමනව දාන පින්තූරෙන් අන්න ඒ වගේ එහෙම නමක් නිකන් අර හරි යුනික් නම මම ලියමු නම් දෙක කියන්නද ඕ ලියන කියමු අමර කිව්වද ඕනේ මේ හරිද මේ ෆයිනල් වෙන්න ඕනේ අපිට හරි දාගන්න ටික කියන්න අපි දැන් ওই ටික ඩිස්කස් කරලා අපි ගෲප් එකට දාලා අනිත් අයගෙන් අයිඩියා එකක් දුන්නු මේ එකක් මේ ඉස්සෙල්ලා පළවෙනි නම මම දැම්මේ ඉංග්‍රීසි එක ඉංග්‍රීසි නම දැන් මේකට එළිය ලෝකෙටත් යන්න මේ කවදාවත් අපි හැමදාම එක තැන තින්නත් මේ අඩි බලන්න මේකෙත් ඇටි මේ ඇත්තටම මම මේකේ නම දැම්මේ දැන් අපි සෙට් වුණොත් හරි මොනවා හරි අපි මොනවද සාමාන්‍යයෙන් මේ වෙලාවේ තද ඊළඟ මම හිතන්නේ එයාට දැනුණාද මම හිතනවා කියලා කියන්නේ දාන්න දැනන්නේ කියලා කතා කරන්නේ අන්සර් දෙපාරේ අන්සර්
දැනගෙන ආස කරේ නැත්නම් මේ වීඩියෝ එක දාන්න වෙන්නේ. හයි. දැන් මේ වෙලාවේ අපිට කුඹල් වලින් සම්බන්ධ වෙලා දුරකථනේ බුදුම තරණ තේරුම් ගැනීම තමයි. Are you streaming this? How does she know? මම දැන් මේ අපි සාමාන්‍ය හම්බෙච්ච ගමන් මොනවද කරන්නේ? ටීනා හින්දාම ගොඩක් කරාට මොනවද කරන්නේ? තේරුණා. මම ඇත්තටම දැන් මේ verb දෙක එකතු කරලා ඉස්සෙල්ලාම දැම්මම tea and talk. තේරුණ ගමන් කතා කරන එක කියලා නම් අදහසක්. හරිද? දැන් අද වැඩේ මම දැන් tea එක කරගෙන දැන් තත් ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට එකක් මොන ගමන් කියලා දාමුද? ඊට පස්සේ ඒ කියන්නේ මේ අපිට එහෙම මම හිතුවේ ඒකක් කොහොමද? අපිට ඒක අයිඩියා කරගන්නත් පුළුවන්. හැම එපිසෝඩ් එකකදීම හැමෝටම සටන් ගන්නකොට ඉස්සරහට යද්දි කවුරු ටී බ්‍රෑන්ඩ් එකකින් අපිට ස්පොන්සර් කරන්න තිබ්බද හැබැයි නේ. අපිට අපලක් අපිට ගුණා. එතකොට හැමෝටම තේ කෝප්පයක් දීලා තමයි පොඩ්කාස්ට් එක පටන් ගන්න. අර මතකද බස් රේඩියෝ කරන කාලේ බස් රේඩියෝ නෙවෙයි. බස් පදින කාලේ ඒක virtual tea. දෙවෙනි එක මම දැන් බර එකක් කිව්වා මේ මම දැන්නේ මේ යා දෙක නොරත රත කියලා. හරිද? ඒ මොකද? මොකද ආරිපතරවන් වෙන්නේ? මොකද යා දෙක නොරත රත කියන්නේ? කවදාවත් හම්බ වෙන්නේ නැති දෙකක් පෑහෙන්නේ නැති කපල් එකක් වගේ මට තේරුණා. ඒක කරන් ගන්නවද? අපේ ශක්ති රෙඩ් හාට්. හයි. අපි channel ඔය තමයි අස්වා. හරිද? රත්ච්ච යකඩෙකුයි රත් නොවිච්ච යකඩෙකුයි පැහැෙනවද? නෑ. ප්‍රත්‍යච්ඡම යකඩ දෙකක් තමයි පැහැෙන්න ඕන. එක විදියට රත් දෙන්නත් ඕන. right? රාදක යාදක නොරතරත කියන්නේ යාවෙන්නේ නැහැ රත්ච්චෙකුයි රත්ච්ච නැතිකුයි. මම හිතුවේ දැන් අපි යාළුවනේ එක එක කට්ටිය එක එක විදිහේ කට්ටිය. නමුත් පැහැෙන වෙලාවට ඔක්කොම අවශ්‍ය ගන්නට රත් වෙලා පැහැෙනවා. ඒක තමයි බීම හොඳ නිසා. ඒකට අදාළ බීම වර්ගයක්. ඊට පස්සේ මම ආයෙත් ගන්නම් නිකන් කැලෑසිය කියලා. හරිද? කැලෑසිය කියන්නේ ක්ලාස් එකේ පන්තියේ මිනිස්සු තලන්තිය. කැලෑසිය කියන්නේ සිංහල ක්ලාස් එකේ සිංහලම කැලෑසිය. ඊළඟ එක මම ගන්නම් මේ ක්ලාස් එකේ අවුව කියලා. හරිද? ඒ රාසික අවුව කියන්නේ මොකද රාසික අවුව කියන්නේ? ඔයා මොකද රාසික අවුව කියන්නේ මොකද්ද කියලා නේද? තිරනලු කියන්නේ රාසිගේ අවුව වැටි දඹරන්න ඔබේ ගෙහෙරයි. රාසිගේ අවුව කියන්නේ ඉන්න දන්නවා කියන්නේ අර ගෝල්ඩන් මහදවල් නෑ ගෝල්ඩන් අවයකේ වැටෙන අර ලස්සන හිර එළිය නේද? ඔව් අන්න හරි. හැබැයි නම තියන්නේ ඒක. ඒ කියන්නේ හොඳම වෙලාව. නෑ එහෙමත් නෑ. රාසික අවුව ඉන්නේ රාසි කියන්නේ රාක්ෂ කියන එකනේ. රාක් අපි ඇවිල්ලා කන්සේ මිතොලොජි එකක් වෙන්න පුළුවන්. මම 100% මේක මිතොලොජි එකට දාන්නේ නැහැ. මම නිකන් පොඩි නිකන් අර ප්‍රයිඩ් එකටත් එක මං හිතනවා අපි මේ රාවණා පරපුරේ කියලා. හරිද? ඒ කියන්නේ අර ලංකාවේ ඉඳලා තියෙනවනේ මේ ගෝත්‍ර හතරක්. රාක්ෂ ඉඳලා තියෙනවා, යක්ක ඉඳලා තියෙනවා, නාග ඉඳලා තියෙනවා, ඊට පස්සේ දේවනේ. ඔව්. එතකොට අර මේ එයා කට්ටිය අතර ගොල්ලක් ඉඳලා තියෙනවනේ. රාවණා ඉන්නේ රාක්ෂය කොටේනේ. එතකොට මේ අර හවසට ඉර බැහැගෙන යනකොට ලස්සන ඔව වැටෙනවනේ. ඒ වෙලාවටලු රාක්ෂය ඒ ගෝත්‍රයේ කට්ටිය සින්දු කියමින් කමින් බොමින් විනෝද වෙන්නේ. අර ඒ නිසා මේක රාසික අවුව කියන්නේ. ඒ රාසික අවුව තියෙන වෙලාවෙ එයාලා එහෙම කරන්නේ. ඒක රහසිය අවුව ඇවිල්ලා දිලා කර අමුතු මීනින්ග් එකක් තියෙනවා. දැන් අපිත් දැන් මේක හිතුවේ ඒක තේරුම් ගන්න වෙනම පොඩ්කාස්ට් එකක් කරනවා. අපි මේක හිතුවේ දැන් අපි
හම්බෙන්නේ අපි ඇත්තටම හවස් වලනේ. අපි දැන් හවස් හම්බුනේ අපි ගෙදරදී. අපි කට්ටිය ගෙදර කතා බහ කරන්නේ එහෙම සීන්නේ එන්නේ. ඒකත් එක්ක වරක් නේද නඩේ. එහෙමත් හරි ඇති කියලා. ඉතින් එහෙම මේ හතරක් තමයි මම දාගත්ත තව එක එක දේවල් වලට ආවා. හැබැයි අවංකින් කියනවා නම් මේක මේ පිපෙන කැකුළු වෙනුවට YouTube එකට යනවා නම් මට හිතුණා ටිකක් මේ අර අපේ පිපෙන කැකුළු කියන සීන් එකේ තියෙන මීනින් එකත් එකතු කරගෙන එළියට ගෙනියන්න පුළුවන් බ්‍රෑන්ඩ් කරන්න පුළුවන් විදිහට දැන් සමහර විට අපි වෙනස් කරගමු නේ. ඒ අදහස කීවෙනෙක් ටීම් එකේ ඒ නිකන් අර ක්වොලිටි ගෑන් වගේ නමක්. ඒක තමයි. ඒ වගේ නිකන් ලස්සන නමක්. මොකක් හරි අර ඒකට බරක් කියන්න ඕනේ. මම නිකන් ඔළුවට දාගත්තා මේ තාම ඔක්කොම නිකන් පොත්වල තියෙන්නේ. පිපෙන කැකුළු වෙනකොට අපි බ්‍රෑන්ඩ් එක නම නිකන් යාලු. නිකන් හිතන්න YAAL හරි UU හරි බ්‍රෑන්ඩ් කරන්න පුළුවන් මොන හරි එහෙම. යාලෝ ලු ඕ නන් ලුනේ. වැඩිපුරම මේ ඌ අකුරු තියෙන වචන මොකක්ද? උනා දන්නේ. උඩුවර. මధుර උඩුවර. නෑ උඩුවර. UDU නෙමෙයි හරිනම් ලියන්නේ. අර ගහලා තියෙන උඩුවර තේවත් මොනවා ගහලා තියෙන්නේ යනකොට උඩුවර ස්ටේට් කියනවා. ඩබල් O D ඩබල් O. උඩුවර. මේ මధుරයේද වැඩිම වාසනාවක්ද? වාසනාවක්. වාසනාවක්. අර කතා කරන්නේ. ඉතින් ඒ වගේ නොඑක් දේවල් අපි මාතෘකාවෙන් පිටපැන්නක් දැන මේ නම් ටික තමයි මම කියනවා. ඔව්. මම ඒක රාසිකියාගේ මීනින් එක අහුවට පස්සේ ඒක රාසිය තුන. ඒක හරි යුනික් වගේ. ඒ කියන්නේ කවුරුත් කොහෙන්වත් ඔකට කොබ්බේ වේ. කවුරුත් ඔක හිතව දාන්නේ. කොපිරයිට් ඉන්ෆ්‍රින්ජ්මන්ට් එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ හැබැයි ඒකට පොඩි ලස්සන ස්ලෝගන් එකක් හරි පොඩි එකක් තියෙන්නත් ඕනේ වගේ. ඔව් ටැග් ලයින් එකකින් යනවා. ඔව් ඒ කියන්නේ ඇයි මෙහෙම උනේ කියලා එක. නැත්තම් මොකද්ද මේ වගේ නෝනේ. How long is that been? Like 45 minutes? Yeah, it has been 32 minutes and ජයග්‍රහණයක් එක දිගට භාගයක් කතා කරා කියන්නේ. 50 seconds. Yes. අපිට තව විනාඩි 15ක් විතර යන්න පුළුවන්. 15කට. අර ටී සීන් එක යනවා නම් අපි මේ පොඩ්කාස්ට් කරලා හම්බෙන සැපෙලින් අපි බොයිලර් එකක් ගමු. මේක අම්මලා ඒ මොනිටර්ස් ඒ ඔක්කොම වෙලා තියෙන්නේ දැන් මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. කො? මැනිෆෙස්ට් කරලා තියෙන්නේ. මෙයා දැන් ඒකෙන් හම්බෙන සල්ලි වලින් ගන්න ඕනේ බඩු ටික. නෑ ඉස්සල්ලාම මේ සෙටප් එක හදා ගන්න ඕනේ. ඔව්. සෙටප් එක හදන්න සල්ලි හම්බ වෙන්න මේක වෛරල් වෙන්න නම් අපිට මේක කරන්න වෙන්නේ ඇඳුම් නැතුව මෙතන. එහෙම කරත් තමයි යයි ඒකට යන්නේ. දැන් නිකන් දාන්න. ඒක බාර වගේ. මේ ලයිව් ස්ට්‍රීම් කරුද? ඔව්. ඔව් එකක් නේ ලයිව් ස්ට්‍රීම් කරන්න පුළුවන්. එතකොට behind the scene. හරි කතා කරලා තව තියෙනවා. නැත්නම් මොන හරි පොඩි එකක් ප්‍රශ්නයක් අහම වැදගත් ප්‍රශ්නයක්. දැන් අර මට හිතෙනවා අර ආස්ද්‍රාසි ගියවෝ කියන එකට. අපි සාකච්ඡා ඉතල බලමු. ඔව්. දැන් සමහරට තව වචනයක් එන්න පුළුවන්. යාළුවගේ විද්වත් මණ්ඩලෙත් එක්ක තව සාකච්ඡා කරලා ස්ලෝ ලයිෆ් එක ගෙවන එක ගැන අපි චුට්ටක් කතා කරලා ඉවර කරමු. අපි අර කතා වුණේ දැන් අර ලයිෆ් එක යන්න ස්ලෝ වෙන එක මිනිස්සු. ඒක හැමෝම නෙමෙයි ටික දෙනෙක් අපි ස්ලෝ වෙන්න හිතනවනේ. ගොඩාක් දැන් 100ක් ගත්තොත් මම හිතන්නේ ඔය ස්ලෝ වෙන්න ඕනි කියලා හිතන්නේ ඒකෙන් 4-5 දෙනෙක් විතර වෙන්නේ නැති ලයිෆ් එකේ. කියලා හිතනවා. ඔව්. ඒ කියන්නේ ගොඩාක් අය යන්නේ achievements පස්සේ. තව දුරටත්. තව බිල්ඩින්ග්ස් හදන්න, තව මේවා හදන්න, තව වාහන ගන්න. ඒ වගේ කට්ටිය මට ගොඩාක් දැකලා තියෙනවා. ඒක ඇතුලේ දැන් ඇති කියලා හිතන කට්ටිය ඉන්නේ. මට මේ ඇති. මම මේ ටික මම නවත්තන්නේ නැහැ ලයිෆ් එක. හැබැයි මම ස්ලෝලි යනවා ඉස්සරහට කියලා. ඒ කියන්නේ තව ගොඩාක් දේවල් පොඩි ගහ ගන්න මම උත්සාහ කරන්නේ නැහැ කියලා. ඒතර දැන් අපි මට හිතෙන්නේ අපි ඉන්නේ වගේ ටීම් එකක් වැඩිපුර.
අර ඩේට් එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මට හිතෙනවා ඇත්තට මේක 4 දෙනාට වැඩි කියලා. වැඩි දැන් මේ වෙනකොට වැඩි නෑ ඒ අපි අපිට යටම කට්ටිය දැන් ඔයා හිටියේ ෆාස්ට් පේස් එකනේ. ඔව් ඒතර ඔයාට ගැටිච්ච ඔක්කොම ඒ කොටේ තමයි. ඔව් දැන් සමහර ඉස්සරහට වැඩ ගැටේ එහෙම නැති ගැටේ. නැති අය අපි අර ඒකත් එක්ක ඉන්නකොට දකින්නේ මෙහෙම කට්ටියනේ. හැබැයි මෙහෙමයි. ඒකේ වැරද්දකුත් නැහැ. ෆාස්ට් යනවා කියන්නේ කවුරු හරි. එයා දුවන්නේම achievement පස්සේ නම් එයාට ඒකේ හැපි නම් ඒ වැඩේ කරන්නේ. ඔව් අන්තිමේදී එයා හැපි නම් එහෙම ගියාට ප්‍රශ්නයක් නෑ. end of the day එයා happy නම්. ඔව්. හැමෝටම මේ වේස් එකේ යන්න බෑ. මොකද අපි අහන්නේ මොකද්ද ඉස්සර අහන්නේ? නයිටින්ගේල් නේද? නයිටින්ගේල් නේද? ඔව්. එයා කියනවානේ සක්සස් කියන එක ඩිෆයින් කරන්න කියලා. ඔයා මොනවද හිතන්නේ සක්සස්? ඔයාට කවුරු හරි ඩිෆයින් කරන්න කියලා. සක්සස් කියන්නේ මොනවද? මට හිතෙන්නේ මේක දෙයයි. රාත් හොඳට නිින්ද යන්න ඕනේ කියලා. ඔයාට මොනවද හිතෙන්නේ? ඔයාට සක්සස් කියන්නේ මොනවද? මිනිස්සෙක්ගේ සක්සස් කියන එක මට ඒකට එක උත්තරයක් නෑ. නෑ නේ. මට ඇත්තටම කියන්න කොහොමද පැය ගණන් කතා කරන්න පුළුවන්. නමුත් ඔයා ඔහොම අපු ගමන් මම හිරේන මොකක්ද ඇත්තට මේක කියන්නේ කියලා මම කියන්නේ මට හිතෙන්නේ මේ අර අපිට මට හිතෙන්නේ නම් අපිට නිකන් මේ වැඩි එෆර්ට් එකක් දාන්න නැතුව නිකන් easy help me life එක යන්න පුළුවන් නම් මට හිතෙනවා ඒක සක්සස් කියලා. නයිටින්ගේල් කියන්නේ සක්සස් එක පුද්ගලයන්ව වෙනස් වෙනවා. ඔයා high achievement achiever කෙනෙක් නම් මිලියනර් කෙනෙක් නම් ඔයා එතන සතුටුයි නම් ඔයා කරන වැඩත් එක්ක ඔයා successful. as a housewife ළමයාගේ වැඩ කරන එක, උයන එක, අඳුම් හොදන එක housewife කෙනෙක් එයා ඒ job එක සතුටින් නම් කරන්නේ එනවා එයා success. එයා housewife කෙනෙක් කියලා වැඩ කරන්නේ නැහැ කියලා එයා successful නැහැ කියලා කාටවත් කියන්න බෑ. එයා කරන වැඩේට බෑ කවවත් ජජ් කරන්න. ඉතින් අර ඒක අර පුද්ගලයා මත ඔයා ස්ලෝ ලයිෆ් එකක් තෝරගන්නවද? ඒකට ඔයා කැමතිද? ඒකේ සතුටින්ද? ඔයා අචීව්මන්ට් කරන ලයිෆ් එකක් තෝරගන්නවද? ඒ කියන්නේ මොන හරි ගෝල් පස්සේ යන එක, සල්ලි ගොඩාක් හම්බ කරන එක, මිලියන කෙනෙක්, ප්‍රොපර්ටිස් තියෙන එක, ඒකට නම් ඔයාගේ සතුට ඒක ඔයාගේ සක්සස්. ඒක වෙන මේක. ඔව් දැන් ඉලොන් මස්ක් ස්ලෝ ලයිෆ් එකක් ගත කරා කියලා අපිට SpaceX උත් නෑ, Teslaත් නෑ, Neuralink උත් නෑ, මොනවත් නෑ. එයාගේ පාර යනවානේ. එයා නතර වෙන්නෙත් නෑ. කරගෙන යනවා. ඒ මිනිස්සු ඉතින් එයාගේ හැපිනස් එක ඒක. එහෙම අයත් ඉන්නවා. ඔව් එයා සතුට වෙන්නේ ඒ දේ කරලා නේ. ඒක හරි. නෑ මම හිතන්නේ at the end of the day යාට අර කිසිම රිග්‍රෙට් එකක් නැතුව නිින්ද යනවා කියන එක තමයි මම දකින සතුට. සක්සස් කියන එක. එක විදියකින් ඒක හරි. තමන් කරන දේ ගැන ඒතර එයා ඇතුළතදී ඉවන් පස්සේ කියන්නේ යාට සල්ලි ගොඩාක් තියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එයා හිතන්නේ මේ මොහොත ගැන විතරක් නම් ඒක එයාගේ විදිය. හැබැයි මට ඕනේ අර නිකන් දැන් අර තියෙන්නේ ඔය ගොඩ දේවල් ප්‍රශ්නත් එක්ක ඉන්නකොට වගේ නෙමෙයි නිකන් අර හොඳට නිින්ද යනවා කියන එක මම හිතන්නේ හොඳ achievement එකක් කියලා මිනිස්සුන්ට තියෙන. ඔව් ප්‍රශ්න නැතිකොට සෑහලුවෙන් ඉන්නකොට එහෙම වෙනවා. ඔව්. දැන් කම්පැනි එක ලෙඩනු කම්පැනි එක පටන් ගත්තම සෙට් කරගන්න නමක් දාලා මිෂන් එකක් දාලා මිෂන් එකක් දාගන්න. ඒක පස්සේ තමයි යන්නේ. ඔව්. ඒක achieve කරොත් ඒ කම්පැනි එක සක්සස්. තව කම්පැනි එක මිෂන් එකයි ඒක නෙවෙයි. මෙන්න ඉන්න කම්පැනි එක එයාලා හදන්නේ ප්ලාස්ටික් සෙල්ලම් බඩු කියනවා. එයාලගේ වැඩේම ප්ලාස්ටික් සෙල්ලම් බඩු ගොඩාක් හදන එක කියලා අපි හිතමු මිෂන් එක. ලෝකෙටම දෙන්න. ඔව්. ඒත් ඒක එයාලා ඒක කරගෙන යනවා. එතකොට හරි තැනට ආවොත් එයාලා සක්සස්. එයාට ප්ලාස්ටික් සෙල්ලම් බඩු ගොඩාක් හදාගත්තොත් එයා සක්සස්. තව කම්පැනියක් ඉන්නවා එයාලා කරන්නේ නැත්නම් ඕගනයිසේෂන් එකක් කිම් කම්පැනි වලින්. එයාලා කරන්නේ මේ ප්ලාස්ටික් වලින් මුහුද බේර ගන්න එක. අරගොල්ලන්ට වඩා කෙලින්ම එයාලා අනිත් පැත්තේ ඉන්නේ. මෙයාලා සක්සස් වෙන්නේ අරයා කරනකට එහෙම පිටින්ම අනිත් පැත්තේ කරනවා. එයාලා මිෂන් එකයි සෙට් කරගන්නවා. ඒක පස්සේ යනවා. ඒක කරගත්තොත් සක්සස් නැත්නම් සක්සස් නෑ. ඒ වගේ අර අපේ වරිදර අපේ ජීවිතේ අපි හදාගන්න පරමාර්ථ නිසා ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මම සක්සස්ද නැද්ද. හැබැයි we should not
compare our success with ජජ් කරන්න someone else. අනිතක පොඩි ඩිස්ක්ලේමර් එකක් තියෙනවා. දැන් අපි මෙතන කතා කරන්නේ අපේ මේ knowledge එකටනේ. ඒ කියන්නේ අපි අදහස් අපේ experience එක. මේ success stories වතුන් නෑ එහෙම කියන්න. මේව කරන්න නෙවෙයි. ඒ disclaimer එක දෙන්නේ ඔව් කොහොමද? ඒක නෑ අපි ඇවිල්ලා මේ ඉගෙන ගන්න ගමන් අනිත් අයගේ අත්දැකීමුත් ඉගෙනගෙන ඒ ලයිෆ් එක ෂෙයා කරගෙන යන මොකද මේ නැත්නම් සමහර අපි හිතන්නකෝ මේක කවුරු හරි බලන්න පටන් ගත්තා එක හරි වෛරල් ගියා කියන්නේ මොර පුරෝ මං පිළිවෙලට කියන්න තියෙන්නේ එච්චරයි. මම ඉගෙනගෙන බොහොම හිමින් මගේ ගමන යන්නේ. ඒක මෙහෙමයි. මේ ඒ ඇත්තටම දැන් අර සමහරක් මොහොම මේ එහෙම මොන හරි වුණොත් අපි දැකලා තියෙනවනේ. කට්ටිය එක්කෝ මුන් දැන් ඉන්නේ මෙහෙමයි කියලා නේද? එහෙම බරොත් තමයි කියන්නේ. අපි නෙවෙයි එයාලා තමයි මේ බැරියර් එක හදාගෙන තියෙන්නේ. ඒ නිසා එහෙම වෙනවා. ඔය ඩිස්ක්ලේමර් එක දැම්ම කොහොමද? මගදී අපි හැම පොඩ්කාස්ට් එකක්ම ඊළඟ දවසේ පටන් ගන්නකොට ඩිස්ක්ලේමර් එක දාලා පටන් ගන්නවා. මේවා මේ උදාන වාක්‍ය නෙවෙයි. මේවා මේ අපි ඇවිල්ලා සර්ව බලධාරී දෙවියන් වහන්සේත් නෙවෙයි. අපි මේ නිතර දේවල් වලට කැමරාවක් මොලයක් සෙට් කරලා එදිනෙදා හම්බෙනවා. ඒ එදිනෙදා හම්බෙලා කතා කරන දේවල් කවදාද දවසක අපිට නැවත ඇරලා බලන්න තියෙන්න ඕන නිසා ඒ සාකච්ඡාවේ ඉස්සරහට කැමරාවකුයි මයික් එකකුයි කියලා. පොඩ්කාස්ට් එක කියලා පොඩ්කාස්ට් භීෂණය තමයි මේ. ඒ ඇරෙන්නේ මේ අර කියනවා වගේ මොකද්ද මේ උදාන වාක්‍ය මහාසුද කියමන් පොරටෝක් ඒව නෙවෙයි මේ. අර අපි මාර පොරවල් ටිකක් කියන්න අනිත් අයට කියන්න දරන උත්සාහයක් අපිට අපි පොරවල් එච්චරයි. අපි 12 දෙනා අතර අපි පොරවල්. ආය අනිතේ මට මම මේ දවස් ටිකේ හිතන දෙයක් අපි මේ ලයිෆ් එකේ අපි අපේ දැන් අපි දන්නවනේ මේ කියන්නේ බුද්ධිසම් මනෝ අපි සංසාර චක්‍රයක්. ඒතර අපි ආයෙත් ඉපදෙනවා ආයෙ මැරෙනවා ඔහොමනේ යන්නේ. ඒතර හැබැයි මේ මොහොතේ අපි මේ ගෙවන ලයිෆ් එක අපි දැන් මේ ෆස්ට් ලයින් එක්ස්පීරියන්ස් කරන්නේ. ඒ කියන්නේ දැන් හිට වෙන දේ ඇත්තටම අපි එක්ස්පීරියන්ස් කරන්නේ ෆස්ට් ටයිම් ලයිෆ් එකේ. ඒතර ඒක දැනගෙන ජීවත් වෙනකොට මරුව. ඒ කියන්නේ සමහර වෙලාවට තමින්තර අපිට ඒක හිතේ අරන් ගත්තම අපිට මිනිස්සුන්ව ජජ් කරන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක යාගේ ජීවිතේ යා එක්ස්පීරියන්ස් කරන ෆස්ට් ටයිම්. ඒ කියන්නේ ඕන දෙයක්. දැන් හිතන්නකෝ මේ පොඩි බබෙක් දැන් ඔන්න අර බද වාහනේ යනකොට එක බබෙක් එයා එක දේවල් දිහා බලන ශාතන අර කුරුල්ලෙක් මෙයා මෙහෙම කියා කෝච්චිය කෑ ගහන්න පටන් ගත්තා කියලා කිව්ව. ඒතර බටේ මිනිස්සු මේ ළමයාව හදාගන්න දන්නේ නැහැ ඒ දෙමාපියෝ. එතකොට මේ බලන්නකො ඒ ළමයා කෑ ගහනවා කවුරුත් එපා කියන්නේ නැහැ කියලා ඒ ළමයා මිනිස්සු හිතන්න ගත්තා කියලා. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ ඒ ළමයා එදා ඇස්වලට ලෙන්ස් හරි මොනවා හරි දාලා එදා තමයි යාට අවුරුදු ගානකට පස්සේ පෙනීම හම්බෙලා තියෙන්නේ. ඒතර එයා ඒක විඳිනවා. ඒතකොට ඒ මොහොතේ එයා ඒක එක්ස්පීරියන්ස් කරලා ෆස්ට් ටයිම්. ඒතර එයා ඒව අහලා තිබ්බට එයා ඒක දකින ෆස්ට් ටයිම්. එහෙම බැලුවම මේ අපේ ලයිෆ් එක අපි ගෙවන ෆස්ට් ටයිම්. ඒ කියන්නේ සමහර වෙලාවට හිතන්නකො අපි හිත වාහනයක් ගත්තා කියලා. ඒක අපි වේගෙන් යනකොට සමහරට ඒක අපි ඒක තමයි අපේ තියෙන අචීව්මන්ට් එක නේ. අපි ඒක ඒතකොට අර එහෙම හිතන්නේ තේරෙනවද මං කියන්නේ? ඒතකොට අර ඒ ෆ්ලෝ එකේ යන්න දෙන්නේ කියලා අපිට බලන් ඉන්න හිතෙන්නේ. ඒ කියන්නේ හැමෝගෙම ජීවිතේ ඒ කියන්නේ එයා ඒ ජීවිතේ ගෙවන පළවෙනි පාරනේ මේ. ඒ කියන්නේ දැන් මං හිතන්නකෝ දැන් මම මැරි කරනවා නම් මම මැරි කරා නම් ෆස්ට් ටයිම්. ඒතර ඒක සමහර ලොකුවට වෙඩින් එක ගන්න ඕනේ කියලා එයාට හිතෙන්නේ ඒක එයාගේ ෆස්ට් එයාගේ ලයිෆ් එකේ එයා ඒක එක්ස්පීරියන්ස් කරන පළවෙනි පාර. ඒතර එහෙම හිතුවම අපිට එයාට ජජ් කරන්න හිතෙන්නේ නැහැ මිනිස්සුන්ව. එහෙමද? නුවරඑළිය මම බස් එකේ එනකොට දවසක් හොටෙල් එකේ ඉඳන් CTB එකේ මම නැග්ගේ දුර අම්බලන්ගොඩ පැත්තේ බස් එක. නුවරඑළිය හරහා ඇවිල්ලා බණ්ඩාර හරහා යනවා. ඒකේ හිටියා පිටිපස්සේ යන ලස්සන කෙල්ලෝ ටික පොඩි කෙල්ලෝ ටික ලස්සනට ඇඳලා CTB බස් එකේ ගමේ උන් යන අර තේ පෙට්ටි දෙilla මුළුයි ලීක් සුත් ගහලා සීට් අස්සේ දාඩිය දාගෙන තමයි යන්නේ. සාමාන්‍යයෙන් මේ බස් එකේ කල්චර් එක ඒක. CTB බස් එහෙමනේ. නුවරඑළිය පැත්තෙන් අර හිමෙන් එන දුර යන කට්ටිය තමයි එන්නේ.
එන ගඳ ඇති ලීක්සුයි ඒවත් තියෙනවා හරිද බඩ පුරවගෙන ඒවත් තියෙනවා දැන් අර කෙල්ල ටික පිටිපස්සෙන් පෙළියයි ඊට කලින් පෙළේ හිටියේ කෙල්ල ඉතින් 7 දෙනෙක් කියලා උන් ඇවිල්ලා යංග අලුත් ජෙනරේෂන් එකේ කට්ටිය උන් පටන් ගත්ත කියනද මොකද්ද කොරියන් සින්දුවක් ආවේ අමුතුමක් අකුරු තුනක් තියෙන්නේ අපට yes මොකද්ද ඒක අපට කදන්න උන් ඒක කියනවා නටනවා පිටිපස්සේ ෆොටෝ ගන්නවා මම ටිකක් වෙලා කල්පනා කරානේ දැන් මේ බස් එකේ කල්චර් එකට හාත්පසින්ම වෙනස් කල්චර් එකක් වෙන්නේ මේකින් මිනිස්සු යනුයි කියන්නේ ලෝක දෙකක් වගේ උන් වෙනම ආතරලයක් ගන්නවා ෆොටෝ ගන්නවා එළිය අරෝබේ බල නෝර්ලි දැන් ඉන්නේ බස් එකේ යංග ජෙනරේෂන් එක පොඩියෝ රසක් දෙනවා දැන් මිනිස්සු නිකන් බලනවා නිකන් ඒක නිකන් වෙන සමහර මිනිස්සු බලන්නේ නැතුවේදී මම හිතන්නේ නැති සමහරට මේ මිනිස්සු නිකන් මේක වැරදිට දකි දන්නේ නැහැ කියලා සමහර මම මොන්නේ දෙක හිතනවත් නැත්තේ හොඳයි ඒ සරින්ම මට අනිත් පැත්තට හිතනවා අර දනවා කියන කතාව පොඩි කෙල්ලෝනේ සමහරට කොළඹ හරි කොහේල ඉස්කෝලේ ගිහිල්ලා මේ ෆස්ට් ටයිම් ගෙදරින් එළියට දාන්න නැත්තේ උඹලා ගිහිල්ලා අතල්ලක් කරන් වරෙන් දැන් ස්ටඩීස් ඉවරයි නුවරලි එන්නත් නැත්තේ තනියෙන් ෆස්ට් ටයිම් අනිත් ගියාලගේ බජට් එකට තියෙන toy බස් එකේ එන්න බස් එකේ යන්නත් නැත්තේ ෆස්ට් ටයිම් සීටි බස් එක ඒකත් මේ නුවරලියේ පාරේ ඒ යනකොට වටවිටාවේ සීන්ස් දකින්න ටිකත් උන්ට ෆස්ට් ටයිම් වල යාළු අම්මලත් එක්ක නෝ දකින්න ඉගෙන මේ අපි දැන් මේ කෝච් කරන මේ සුද්ධ ජනෙල් එල්ලි ෆොටෝ ගහන අපිට අපි වහමදා දකින්න අපිට ඕලක දේවල් නෙමෙයි කියලා අපි මෙහෙම යනවා ඒ වගේද මට ඔය ෂේටි මතකුනේ දැන් මේ ළඟදී පෙරහැර තිබ්බේ රද මේක බණ්ඩාරල එතකොට මම කාගින්ස් එකට ගියා. ඒතර කාගින්ස් එකේ අර මං උඩට ගියා ටක් ගාලා වැඩකට ඒ ලිෆ්ට් එක ඇතුලේ අර ලස්සනට ඇඳපු පොඩි කෙල්ල කොල්ල ටිකක් දෙමළ ෆුල් දෙමළ ඇඳපු ඒ කට්ටිය පිරිලා උඩට ගියාට පස්සේ ඒගොල්ලෝ එළියට යනවා ටක් ගාලා දොර වහන්න කලින් ආයතනට එනවා ආයතනට දානවා ඒගොල්ලෝ ඒක ඇතුලේ සෙල්ෆි ගහනවා ෆොටෝ ගහනවා ඊට පස්සේ ආයෙ උඩට යනවා ආයෙ බහින්නෙම නැහැ හැම තැනකදීම එළියට ඇවිල්ලා ආයෙ දොර වහන්න කලින් ඇතුලට යනවා හරිද ඉතින් ඒක යාළුවන්ට මාර එක්ස්පීරියන්ස් එකක් මම ඊට පස්සේ අර නිකන් ඇත්තටම බනින්න හිතන තරම් ඒගොල්ලෝ ඇතුලේ කෑ ගහනවා සද්ද කියන්නේ පිරිලා ඒ මිනිස්සුන්ට යන්න ඉඩ නැහැ ඊට පස්සේ මම ආයෙ හිතේ ඒක යාළුවගේ ලිෆ්ට් එකේ යන ෆස්ට් ටයිම් වෙන්න ඇතිනේ ඒගොල්ලෝ හපුතලේ ඉන්නේ ඒතර අම්මලා පෙරහැරේ වැඩට කිවරලා එනකන් ලොකු ටයිම් එකක් තියෙනවා යාළුවා ඒ ටයිම් එකේ අර කාගිල්ස් එකේ අර ඔටෝ ඇරන වැහෙන දොර ඒක එක්ස්පීරියන්ස් කරනවා යනවා එළියට යනවා මම බලාගෙන ඉඳිද්දිම 10 පාරකට වඩා එළියට ඇතුලට ගියා ලිෆ්ට් එකෙත් එහෙමයි ඉතින් ඒක යාළුවගේ ෆස්ට් ටයිම් අපි ඒක ඒ විදිහට බැලුවම ඒක අපිට ප්‍රශ්නයක් නැහැ ඒක හරි ලේසි හිතකොට ඒ එක්ස්පීරියන්ස් එක අර තරහ ගන්න නැතුව ඉන්න සමහර ඒවා ඔව් අපිට දැන් මුලදී තරහ යනවා බට් ඒක තේරුම් ගන්න මේ ඒකට අනුගත වෙන්න පේෂන්ස් එක තියෙන එක තමයි අර එයාගේ වයසින් ඒක දිහා බැලුවම එයාලා ඇත්තටම අපිත් එතකොට අපි ඔක දාපු මුල ගියාම කොච්චර පොඩි පිරිමිලම ඉස්කෝලේ ඇඳුමේ ඉන්නේ උඩට යනවා අයිස්ක්‍රීම් කරනවා ඒව දකින්න අපිට සතුටුයි ඒක තමයි ඒ නිසා මිනිස්සුම ජජ් නොකර මේකේ අර මොරල් ඔෆ් ද ස්ටෝරි එවිලා එතකොට අනිත් ඒවා ජජ් නොකර ඉඳීම තමයි හොඳයි කියලා කියන්නේ. to be honest අපි මිනිස්සුනේ ජජ් වෙනවා මම නම් සෑහෙන ජජ් කරනවා හරිද මිනිස්සුනේ ජජ් කරනවා හැබැයි ඒ ජජ්මන්ට් එක මත අනුව රියැක්ට් කරන්න ඕ මොනවා හරි කියන්නේ නැතුව yes ඉන්න එක තමයි මම කරන්නේ ජජ් කරන සමහර වෙලාවට වැරදි සමහර වෙලාවට හරියටම හරියන වෙලාවලුත් තියෙනවා ඒකට අනුව රියැක්ට් නොකර මොකුත් නොකිය ඉන්න හදිසි අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකීලා හිටියම හරි ඒ වගේ වචනේ මම පාගෙන රියැක්ට් කියන වචනේ ඒක රියැක්ට් කරන්න දෙවියටම හරිනේ ජජ් වෙන්න එපේ ඒකනේ අපි ඇත්තටම වැදගත් මීටින් යනකොට ෆුල් සියුට් ඇඳලා ටයි කෝට් දාලා යන්නේ එහෙම නැතුව ගියොත් ජජ් වෙනවනේ අපි දැන් හරියට අපි දැන් අපි යන්නේ බිස්නස් එක කතා කරන්නේ එහෙනම් බිස්නස් එක කතා කරලා අපි බිස්නස් එක අරන් එන්න නම් අපි එතනට ගැලපෙන්න යන්නේ අපි ඉන්ටර්වියු එකට ආව මිනිස්සු කොච්චර ජජ් කරනවද පැනල් බැක් පැනල් කොච්චර කතා වෙනවද ඒක ප්‍රොජෙක්ට් නෑ නෑ ජජ් කරනවා මිනිස්සු ඒකට ජජ් බෝඩ් එක කියනවා ඒකද වාඩි කරොත් ඒකනේ අතන නේද ජජ් බෝඩ් එක දාලා තියෙන්නේ අර බටන් එක ගහන්න නැතුව ඉන්න එක කරන්නේ ජජ් බෝඩ් එක කියන දැන් තමයි තේරුණා
ඇද්ද? How long? 45 minutes up? 49 minutes and fear. අද මෙතන නැති යාළුවන්ව අපි shout out එකක් දෙමු අපි. කෝල් එකක් අපේක්ෂා රහත්. ඔයා අර මේ අපේ WhatsApp අපි දෙන්නගේම ෆෝන් අතරනේ WhatsApp ආවගේ තියෙනනේ. WhatsApp අපේ ෆෝන් එක ඕපන් කරලා group එක ඉන්න කට්ටිය හැමෝම මතක් කරන්න. ඔයා එක්කෙනෙක්. අයි අපේ පිටර කැකුළුද? ඔව්. කැකුළු උඩින් ඉඳලා ගත්තොත් තම්බල මුච්චි 17 members ඉන්නෝනේ. යෝ මම නෑ අමිලයලා ඔක්කොම ඉන්නවා මහිරුලා ඉන්නවා. ඔව් දැන් මෙතන කියන්න ඕනේ අපේ පෙපෙන කැකුළු 16ක් හිටියට මේ ඉන්ඇක්ටිව් කීප දෙනෙකුත් ඉන්නවා. ඉන්ඇක්ටිව් කියන්නේ මේ ඇක්ටිව්ලි පාටිසිපේට් ඉඳලා හිටලා මේ ඇවිල්ලා අපිව බලලා යන්න ඉන්න කට්ටියක් ඉන්නවා. අපේ අමිල, තිලිනි, සුමුදු, ඔය තුන් දෙනා ප්‍රසාදිනි අක්කා, පසන්දි, මහිරු. ඔය ටික තමයි. අනිත් වාසනාක පුළුවන් තරම් try කරන්න. වාසනාකට ඇක්ටිව් නේ. පොඩ්ඩක් ඇක්ටිව්. අපි ඒගොල්ලෝ මහිරුට ඇක්ටිව් වෙන්න බෑනේ දැන්. ඇක්ටිව් වෙන්න බෑ. පසන්දි දැන් කැම්පස් යන්න ඕනේ. ඉතින් අර එයාලා ආවොත් තමයි ප්‍රසාදියක් කරේ. ඔව් දුරත් එක්ක බැලුවම තමයි අමිලයි පුසි සුමුදු අක්කයි වාසනාකයි අපිට අමිලයි නංගි අමිල ගොඩාක් දුර ඉන්නේ. අමිල ආව දවසට එයාලට නිවාඩු නැතුව. එයාලා ගෙදර ඉන්නවා ඇති. එතකොට සුමුදුට එන්න නම් එක්ක වාසනාකයි දෙන්නගෙම ටයිම් දෙක එකට සෙට් වෙන්න ඕනේ. ඒක නෝන සහ එයා තනියෙන් එයාගේ සැලොන් එකේ වැඩ කරන නිසා එයා සාමාන්‍යයෙන් අමාරු ටයිම්. ගොඩාක් වෙලාට අපි මේවල හැලෙන එක්කෙනෙක් තමයි එයා. හැබැයි එයා හරි ආසයි අපිත් එක්ක ඉන්න. ඔව් ඒ කියන්නේ අපි මේ ආදරේ නැතුව නේ ඔයාලට හරිද? මෙතන මේ පෙන්නන්න සුමුදු කොතනද ඉන්නේ කියලා හරියටම මම පෙන්නන්න. මෙතනද? ඔව්. මෙතන. නෑ ඉන්නේ හරියට ක්ලෝස් අප් එක ගන්න ඕන ෂොට් එක. සුමුදු කොතනද ඉන්නේ? මෙතන. ඔයා සුමුදු ෆොටෝ එකක් දාන්න එඩිට් කරද්දි. හරි දාන්න. එතකොට ආයි කවුද ඉන්නේ? අපේක්ෂා කොතනද ඉන්නේ? අපේක්ෂා කොතනද ඉන්නේ? මට දුන්නාද? මම මහගන්නවා. ඔය කියන්න නැතිනේ. අපේක්ෂා කොතනද ඉන්නේ? මොකද දැන් මෙතන නෝද? මම පොඩ්ඩක් මෙතන. ඒක මොකද මේ ඕක බැලුවත් හොඳ කිව්වත් මම බයිනවා ඒක අපි දන්නවා. ආයි කවුද? ෂෝන් නයි ඉතින් මේක පිටිපස්සේ. ෂෝන් නයි මෙතන නම් මේ කවුද? අපේක්ෂා මෙතන. අපේක්ෂා තන එතන බස්සන් කොහොමද? ඔව් එතන. මම මේ හරි වගේ ඉන්නේ කනලා වගේ ඉන්නේ. එච්චරයි ඉතින් දුර ඉඳලා මදුරයි මෙයාගේ කොහේ හරි ඉන්න දාපදා. මදුරයි ඔයා පරලලි තියාගන්න ඔයාලා බිස්නස් නෑ ඉතින් මදුරයි ඉඳලා හරි සෙට් වෙනවා මම කියන්නේ මේ වැඩිපුර ඉන්නේ තිය අය. එයාලා එයාට යාළුවෝ වැඩි. මදුරයිට හොඳ යාළුවෝ වැඩි. ඒ හොඳ යාළුවෝ ගොඩක් ගොඩයි. හැබැයි මෙහෙමයි අපි නීතියක් ගේන්න ඕනි. නීතිය නෙමෙයි අපි රීතියක් ගේනවා. එක දිගට පහක ඇකුළු හමු තුනක් ස්කිප් කරන අයව අපි මේ ගෲප් එකේ පොඩි වෝනින් එකක් ආයේ අපේ ෆොටෝග්‍රැෆර් මතක් කරලා ඉන්නේ අලුත බඳපු හැපි බර්ත්ඩේ අයියෝ නංගි කවුද අපේ තරුෂි අයි මගේ ලිස්ට් එකේ තරුෂි නැද්ද ඉන්නේ වී අකුරෙන් තරුෂි විරාජ් නංගි ඉන්නවා තරුෂි විරාජ් විරාජ් තමයි අද මේ අවසාන මොහොතේ පොල්ල තිබ්බේ මේක වීඩියෝ කරන්න ඔක්කොම අටවගෙන එනවා කියලා නෑ වැස්සේ සර දැක්කනේ හින්දා අපි වට සමාදන සාර වැස්සක් සෙමරිසෙන් නැති කොල්ලේ වැස්ස දැකලා සමාදෙන් ආය ඒ ටික තමයි එතන ඉන්නේ ආය අනිත් එක්කෙනා මේ අපිත් එක්ක කතා කරේ නැතුණට අපි ඉස්සරහම ඉන්නවා මේ දෙන්න ඉන්නවා වන් මේ ඉවර කරන්න කලින් වල දෙන්න මොන පෙන්නලා එන්න කොතනද එන්න එතනට හායි කියලා හායි කම් බොත් නැත්නම් මේ ගලවන්නේ මෙතන හරවනවා එන්න නිකන් ආව ගියා ඒ අපේ behind the scenes වල හැමදාම අපේ paint and ponder දැන් එයා coordinator manager මහත්තයා සහ හරිද හේමක නෙවෙයි නේනුක and Adrian ඒ කියන්නේ අපේ පුංචිම පිපින කකුල වෙන්නේ යා නෑ අවසරයි අපේ නම ගෙනියන්නේ නෙවෙයි
ආදර අපිට වතුර ගුණක් දෙන්නේ. වතුර ගුණ දෙන්න ගොල්ලා. Affection keeps you you know यार दा एक एक्सप्लेन करना है වෙන එපිසෝඩ් එකක් එහෙනම් අපි ඉවර කරමු. ඉවර කරමු. දැන් ආයෙ හෙට යන්න බෑ හම්බෙන්න කට්ටිය. ඔව්. ආයෙත් වැඩක් තියෙනවා. හරි. හරි. එහෙනම් මේක මේ මෙච්චරලා බලලා ඔයාලගේ බලුවා නම් දෙන්න ගතියුත්තක් නැති බව අපි දන්නවා. මේක අපිට නැවතවතාවක් කියලා මේක අපිට අපි විනෝදේ සඳහා පමණයි. විනෝදේ සඳහා පමණයි. අපි කරපු දේවල් කියපු දේවල් කතා බහ වෙච්ච දේවල් වල සාධක ඉතිරි කරගෙන ඉන්න නේද? තාත්තලා තමයි පම්පෝරේ ආගන්න ඕනේ. කැලි සිටින්. සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වඩා අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. අලුතෙන් හදන්න දෙයක් නැහැ. මම කියන්නේ මේ කතාවෙන් ඔබට ගත හැකි ආදර්ශ නැහැ. හරි. එහෙනම් හරි වෙලාවට එනවා. එහෙනම් thank you Adrian, thank you නේද නවත්තමු.